One Day Travelers. හෙලෝ ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් One Day Travelers අපේ ටීම් එකට ඔන්න අදත් ලස්සන දවසක් එකතු වෙන්න යන්නේ. ඉතින් අද මේ යන ගමනේ සුන්දර මතක ගොන්න ඔයාලත් එක්ක බෙදා ගන්න අපි සූදානම්. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. බලලා ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. hello good morning. ඉතින් අලුත් අවුරුද්ද ඔන්න අපේ පළවෙනි ටුවර් එක ඉතින් අපි ආවා ගොඩක් කාලෙකට පස්සේ. ඉතින් ගොඩක් රටේ ප්‍රශ්න වුණා ඒ හැමදේම පස්සේ ඉතින් දැන් තමයි අපිට ගොඩක් එන්න පුළුවන් වුණේ. ඉතින් අපි මුලින්ම එන්න තෝරගත්තා අපේ හොඳ සුන්දර පැත්තකින් 12 භාගයේ. ඉතින් දැන් අපි 12 භාගයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් 12 භාගයට ආපු ගමන් අපිට මුලින්ම ඇතුල් වෙන තැනම අපිට හම්බ වෙන ලස්සන ඇල්ලක්. අපි දැන් එතන ඉන්නේ. මේක මේ රිකිලි ඇල්ල කියලා කියන්නේ. හරිම ලස්සනයි. ඉතින් පේන රිකිලි ඇල්ල. ඉතින් මේ 12 භාගයට අපි පිවිසෙද්දී කිලෝමීටර් 2ක් විතර එද්දි තමයි මේක හම්බෙන්නේ. රිකිලි ඇල්ල දැන් ඉතින් මෙහෙම තිබ්බා රිකිලි ඇල්ල ඉතින් වැස්ස කාලේ කොහොමද තියෙනද ලොකු ප්‍රචණ්ඩත්වයක් තියෙනද මේගොල්ලෝ. අනිත් එලි වගේම අපි යමු ඉස්සරහට ඉතින් තවත් ඉතින් කොහොමද කියලා බලන්න. 12 භාගයේ සුන්දරත්වය. ඉතින් දැන් ওই විදිහට කිලෝමීටර් 2-3ක් කුට්ටිනකොට අපිට ආයි හම්බ වුණා නලගන ඇල්ල. මේ පල්ලෙහා පාර තමයි නලගන ඇල්ලට යන්න තියෙන්නේ. අපිට දැන් යන්නේ නැහැ මේ වෙලාව මදි අපිට යන්න. අපි ඒ නිසා උඩට යනවා. ලස්සන view එකක් තියෙන මේ හරි ඉතින් දේවමත් හින්දා පාරත් ළඟට තමයි හදලා දුන්නේ කාපට් කරලා කලින් තිබුණේ නැහැ. මම හිතන්නේ දැන් මේ කාපට් කරලා ඉතින් හදලා තියෙන පාරත් මෙයාට තාම බයික් පදින්න දෙයක් තියෙන බයික් අලුතින් අරන් දුන්නේ ඉන්නේ බයික් පදින්න තාම තේරෙන්නේ නැහැ. ක්ලච් බැලන්ස් නැහැ. ඉතින් මේ දැන් අපිට හම්බුණා මේක රුක්මල් ඇල්ල. ලොකු උසක් නෑ. පොඩි උසක් තියෙන්නේ. රුක්මල් ඇල්ල කියලා තමයි කියන්නේ මීටර් 20ක් විතර තමයි උස.
ලස්සන චූටි හල්ලා. දැන් දොළොස් බාල්දි තුනකට පස්සේ අපිට හම්බෙච්ච තුන්වෙනි ඇල්ල තමයි මේක. තුක්මල් ඇල්ල කියන්නේ. ඔය ඉතින් පේන නායකයෙ දැන් මේ ඉතින් අපි පාරෙද්දි දැන් අපි දැක්ක ඉච්චර හොඳ දෙයක් නෑ නෙමෙයි ඉතින් අපේ වෙච්ච කේදවාචකයේදී මොන දේවල් තමයි අර පේන්නේ ඇතින් එතන තමයි අපි සම්බන් ඒ ලොක් අයියෝ පව් අර ගෙදර කට්ටිය තමයි ගිහිල්ලා තියෙන අර ගෙදර කෑලිය මේ පේන අර ඈතින් පේන්නේ ඒගොල්ලෝ මරණ දැන් නියම දාලා තියෙන්නේ මෙතන තිබ්බ ගේ තමයි නාය ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ කට්ටියට මොනවා හිතෙන්නේ නැද්ද ඉතින් ඉතින් අර එතන තමයි මේ පේන්නේ අර එතන දැන්නීමක් දාලා තියෙනවා මෙතන නැතිවෙච්ච කට්ටියගේ ඉතින් අර උඩ ඉඳන් තමයි නාය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න කොච්චර දුකක් මොනවාද ඒකවල හිතෙන්නේ නැද්ද ඒ වෙලාවේ. අර ගෙදර ජනේල් වගේ පේනවා. දිත්ති මෙට්ට. පව් ඉතින් ආයෙ වැඩක් නම් මේ ලංකාවට කවදාවත් වෙන්න එපා කියලා තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්නේ. ගොඩක් අර පේන්නේ නාය ගිහිලා දෙතන. ගෙවල් කිහිපයක්ම තිබ්බද? ඒකේ මිනිස්සු 12ක් පවුල් 12ක් විතරට. ගෙවල් එක තුනක් විතර තියෙන්නේ නැතිනේ. ගෙවල් තුනක් හතරක් තිබිලා. ඔව්. අයියෝ. බොඩි ටික ගත්තා. පහක් ගත්තා. හතක් ගන්න බැරි වුණා. ඒ යටේලාම ගිහිල්ලා. එහෙට එන්නේ මම පාර දිවල තියෙන උඩහින්ද? නෑ මේ පාරම අර එතන පඩිපෙලෙන් බහැලා යන ඔව් ඉතින් නේ දැක්කම. ඔව්. සිංහල කට්ටිය සිංහලයි දෙමළයි දෙකම කලවමේ. එතකොට මොකද්ද මේ රෑක වගේ ගියේ? උදේ 6:20ට විතර. මොරේදීනේ. එතන විතර මම තවත් තියෙන්නේ වගේ? එතන විතරයි ගොඩක් නායක් ගියේ. ආයේ මේ උඩ පාරවල් නම් ගොඩක් ගියා. හදලා තියෙන්නේ අපිට. හදලා තියෙන්නේ යන්න. හරි. බොහොම ස්තුතියි. හරි.
තමයි සුන්දර පෙළම්පිටිය view point එක. අපි දැන් ආවා. මාරම ලස්සන මාන සුන්දරත්වයක්. හිතා ගන්න බැහැ තියෙන view එක නා. එතකොට හරි ඩියෝ එකත් එක සෙට් වෙනකොට ගාඩ් තියෙනවා. මාරම ලස්සන ඉතින් view එකක් තියෙන්නේ. රාතන රයිනින් තමයි අපිට යන්න තියෙන පාර දෙය මෙහෙම ගිහිල්ලා යන්න තියෙන පාර තියෙන්නේ. මේ හදිසි අවස්ථාවක් කියලා ඉතින් ගියේ කෙනෙක් මේ පේනවනේ ඉතින් මේ මේගොල්ලෝ කොහේ ආවද ඉතින් ටොයිලට් එක තමයි හොයන්නේ. හරි දැන් ඕක Facebook එකේ වෛරල් වුණා කොහොමද? චිංගි 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 චිංගි. ඉතින් අදත් තිබතක් වෙලා හැමදාම ඉතින් මොකක් හරි බයික් එකක් යන්නවනේ අපි. ඔන්න අද මේකෙත් සෙට් එකක් ගිහින්. දැන් අපි මේ ඉන්නේ පැල්ලම්පිටි view point එකේ. ඉතින් කොහෙන්ද කියන්නකෝ ටයර් කඩයක් හොයන්නේ. දැන් ඉතින් පුළුවන් විදිහට ඉස්සරහට යනවා අපි බලන්න ඉතින්. ගිහිල්ලා බලමු ටයර් කඩක් තියෙද කියලා වෙලා. बढ़िया මේ ලස්සන විදිහට මාත් ෆොටෝයක් ගන්න. අයියෝ. ඉතින් දැන් අපි පැලම්පිටියේ view point එක පාස් කරන් ඉස්සරහට එනවා. මෙහි ආවොත් ඔයාලට ලස්සන ෆොටෝ ගහන ලොකේෂන් ගොඩක් තියෙනවා. ඉතින් බලන්නකෝ මේ හරිය. මාරම ලස්සනයි. ඉතින් අපි කට්ටියත් ෆොටෝ ගහනවා. මාරම ලස්සන මේ view එකක් තියෙන්නේ. මේ ඔතන්නේ මෙහෙට වරේ. ඔය තේරෙත් මැද්දට වරේ. කාගන්බරි පල්සරයක් මෙහි තියෙන මාරම ලස්සනයි. අයින් විදියක් නැද්ද? ඉන්නරේ මොකලුත් තියෙන්නේ. අරක නිකම් මම බයික් එක අපි බලෙන් අල්ලගෙන සීන් එකක් තියෙනවා. ඔව් මේගොල්ලෝ හම්බුණා අපිට.
14යි. 14යි? ඉතින් අපි කට්ටිය ඔන්න දැන් ඉතින් නාගියා ගත්තා මෙතන. ලස්සන තැනක් හම්බුණා ඉතින්. ඒකද නාගත්ත කට්ටිය. ලස්සන ප්ලේස් එකක්. වැඩි වතුර නැහැ. ඉස්සෙල්ල වතුර අඩුයි මෙතන. ලස්සන තැනක් ඉතින්. පොඩි තවුවක් තමයි මේ පොඩ හැලේ. ඉතින් මේ දැන් මෙහාට ටයර් කඩයක් නෑ අපිට ඉතින් මේකට උලංග ගන්න. දැන් ඊළසේ මේ දන්න කඩේ දන්න කියන්නේ ඉතින් මාම කෙනෙක් කම්බල ඇත්තේ අපිට කතා කරලා ඊළසේ ඒකල ගාව උලංග ගන්න මැෂින් එකක් තියෙනවා කියලා අපිට දැන් මේ මැෂින් එකේ උලංග ගහලා දෙනවා ඒගොල්ලෝ. බැටරියට දීලා අල්ලලා. ඉතින් පැච් එක තියෙන තැන දැන් දාන්න මෙහි කොහෙවත් නෑ හොයාගන්න පැච් දාන තැනක්. ඉතින් ඒ පැච් එක තියෙන තැනට අනේක් දාලා ඉවරලා තාවකාලික විසඳුමක් දුන්නා. ඉතින් ළඟ කොහෙට ටයර් කඩයක් හම්බ වෙනකම් අපි දැන් ඉන්නේ දොළොස්බාග ටවුන් එකේ. ඉතින් මේ නැහැ ඇත්තටම කිව්වොත් ටයර් කඩයක්වත් අද ඉතින් හොයාගන්න නැහැ. උලංග හන්දනක්වත් නැහැ. ඉතින් ඔත් එනවා නම් බයික් වල වගේ සූදානම් වෙලා එන්න. ඉතින් ඊයක දේවල් වලට ඉතින් අපිට ඉස්සරහට හම්බුණා තවත් නායකයෙක් තැනක් බලන්න. කොච්චර වතුර පාරක් මෙතනින් ඇවිල්ලා කියලා අතනින් ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ඔක්කොම මේ සම්පූර්ණයෙන්ම අර 16ක්ම ගිහිල්ලා ඉතින් මාර වතුර පාරක් ඇවිල්ලා තියෙනවා. මෙතේ පාර සුද්ධ කරලා හදලා තියෙනවා. අර මම හිතා ගන්න බෑ වයින් මේ වගේ දෙයක් වෙන්න නම් එපා. හෙලෝ. ඉතින් අපි දැන් ඉන්නේ දොළොස්බාගෙන් දැන් නාවලපිටියට යන පාරේ. ඉතින් දැන් අපිට අර ඈතින් පේන ලස්සන කන්දක්. ගොඩක් කට්ටිය ඉතින් මේක අහලත් ඇති. මේකට තමයි කියන්නේ කබරගල කන්ද කියලා. අර එතන ඉස්සරහින් තමයි ළඟින් තියෙන තැනට. මාර ලස්සන කන්දක්, ලස්සන view එකක් තියෙන කුට්ට ගියාම හරිම ලස්සනයි. ඉතින් මේක හම්බෙන්නේ දොළොස්බාගෙන් දැන් නාවලපිටියට යද්දී. වටේට මාර view එකක් තියෙන්නේ. අර ඈතින් පේනවා කොත්මලේ මහවැලි මහා සෑයර ලස්සනට ඈතින් පේනවා. ඉතින් අපි එතනට යනවා. එතනට ගිහලා බලමු. හරිම ලස්සනයි.
කියලා ඔයගලන්ට මේ ටික මට ගිය දවස් ටිකේ කෝච්චි පාරක් එල්ලියල තිබ්බා. ඒ මෙතන තමයි. දැන් කෝච්චි පාර කපලා ගන්න ගිහිල්ලා මේ කෑලි මේ තියෙන මෙතන. අර ඉතින් ඈතින් පෙන ළඟට යන්න බෑ අපිට. වාහන වෑන් එකක් තියෙනවා කුඩු වෙච්ච. ත්‍රී වීල් එකක් තියෙනවා. ගියක් මේ ඔක්කොම මේ හරින්න නාය ගිහිල්ලා තමයි තියෙන්නේ. මේ නාවල පිටින් ඉඳන් නුවරට යන පාර. මරි අපි අතනේ හුලං ගහගෙන අපි ආවේ ඉතින් මේ නාවල පිටිම දැන් මේ පැච් එක දාගන්න හදන්නේ. මේ අතර ඩ්‍රොස් පාගේ අංකල් එන්නේ දාලා දුන්න තැන. ඉතින් දැන් අපි නාවලපිටිය ඉඳන් ගම්පොල්ට යන පාරේ උලපණී කියන හන්දියෙන් හැරුණා කොත්මලි ජලාශයට යන පාරට. වේලට යන පාරට. එතකොට ටිකක් දුරක් ඉද්දී අපිට හම්බුණා වෙනස්ම පාලමක්. ඉතින් අපි පොඩක් එතන කිට්ටු කරලා බලන්න හදන්නේ. මේ තියෙන පාලම. මේක ඔයගොල්ලෝ දැක්කම වෙනසක් තේරෙනවද ඒකේ? කියන්නේ සාමාන්‍ය පාලම් හදන විදිහ නෙමෙයි මේ පාලම හදලා තියෙන්නේ. මේ පාලමේ ඇඳ තියෙන්නේ යට පැත්තට. සාමාන්‍ය පාලම් වල අර පැත්තෙන් තියෙනවනේ. මේක තියෙන්නේ යට පැත්තට. අපි ඉතින් ඔන්න ආවා. තව ලස්සන තැනක් බලන්න. ලස්සන තැනක් කියන ඓතිහාසික තැනක්. දුටුගේට රත්තුමා මම රාජ්‍යයෙන් පැනලා ඉද්දි නාපු කියන්නේ විතර නාපු රජ පීල බලන්න. අපි දැන් මේ පිළිවෙලින් එතන යන්නේ. අර ඈත පේන එතන සුන්දර විල්ලයක් මැදින් තමයි තියෙන්නේ.
මේ තමයි ඉතින් මේ කිල්ල. මේ අම්බලම කොත්මලේ කියලා කියන්නේ අපේ රටේ ගැඹුරු ඉතිහාසයක් තියෙන නගරයක්නේ. අපිට කවදාවත් අමතක කරන්න බැරි මතක ගොඩක් කොත්මලේ නගරය වටේ බැඳිලා තියෙනවා. ඉතින් කොත්මලේ කිව්වම අපිට අමතක කරන්නම බැරි ඉතිහාස වීරවරයෙක් ඉන්නවනේ. ඒ තමයි දුටුගැමුණු රජතුමා. අපේ සිත් ඇදබැද ගන්න පරිසරයක් තියෙන මේ කොත්මුලේ පුරවරයේ දුටුගැමුණු රජතුමා දියනෑමට භාවිතා කරපු පිහිල්ල පිහිටලා තියෙනවා. ඒ තමයි රණමුණේ පිහිල්ල. දුටුගැමුණු රජතුමාගේ පාලන කාලේ, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 137ත් ක්‍රිස්තු පූර්ව 161ත් අතර කාලයේ ඉඳලා මේ පිහිල්ල පැවතගෙන යනවා කියලා කියනවා. මේ පිහිල්ලත් එක්ක බැඳුණු ලස්සන ඉතිහාස කතාවක් තියෙනවා. ඒ තමයි ගැමුණු කුමාරයා තමන්ගේ පිය රජතුමත් එක්ක ඇතිවෙච්ච විරසකයක් හින්දා පිය රජතුමාට ගැහණු ආභරණ තෑගි විදිහට රජමාලිගාවට යවලා ගැමුණු කුමාරයා රජවාසලෙන් පැනලා යනවා. ඒ යන ගමනේදී කොත්මලේට පැමිණෙන ගැමුණු කුමාරයා මෙම පිහිල්ලෙන් තමයි ස්නානය කරලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. මේ පිහිල්ල අසලම ගොඩක් පැරණි අම්බලමක් පිහිටලා තියෙනවා. ඒ අවට ශාස්ත්‍රීය කුඹුර ආයක් අපිට පේනවා. මතු පරපුර වෙනුවෙන් මේ වගේ වැදගත් ඉතිහාසගත ස්ථාන රැක ගැනීම අපේ යුතුකමක් වගේම වගකීමක් වෙනවා. ස්වභාවිකවම උල්පතකින් නිර්මාණය වෙලා තියෙන රණමුණේ පිහිල්ල අවුරුද්ද හැම දවසකම දැඩි සීතලකින් වගේම පිරිසිදු ජලයෙන් යුක්තව ගලා බසිනවා. තද නියගයක් තියෙන කාලෙක වුණත් මේ පිහිල්ල කවදාවත් හිඳෙන්නේ නෑලු. එකම විදියට හැමදාම වතුර ගලා බසිනවා. කොත්මලේ මාවෙල අවටනේ මේ පිහිල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් මාවෙල අවට ගම්වාසීන් රැසක් දිය නෑමට මෙන් පිහිල්ල භාවිතා කරනවා. ගෑනු අයට එක් පිහිල්ලක් වගේම පිරිමි අයට තවත් පිහිල්ලක් පිහිටලා තියෙනවා. විශාල ජල උල්පතක් සහිත මෙම පිහිල්ල කළුගල් කුට්ටි වලින් ඉදි කරලා තියෙනවා. අපේ ලංකාවේ මේ පැරණි ඉදිකිරීම් ශිල්පීන්ගේ නිර්මාණශීලී හැකියාවන් පෙන්වන තවත් එක් සංස්කෘතික සාක්ෂියක් විදියට මෙම රණමුණේ පිහිල්ල අපිට පෙන්වන්න පුළුවන්. අපි දැන් මේ සුන්දර ඓතිහාසික ස්ථානින් පිටතින් හදන්නේ. ඉතින් ලස්සන වැඩි විස්තරයක් ඔයගලන්ට දැන් මේ වීඩියෝ එකේ දාන්නම්කෝ.
තියෙන ඓතිහාසික වැදගත්කම මොකද්ද මෙතන මේ මේ පීල්ලේ මේ අම්බලමේ බුදුරජාණන් කොහොමද මේ හරියටම ආවේ මාර ලස්සන ඉන්නක තමයි මේක තියෙන්නේ. අපේ පරිසරය ගොඩාක් සුන්දර තැනක්. ඉතින් දැන් අපි එතනත් බලලා අපි දැන් ආය යනවා කොත්මලේ ඩෑම් එක බලන්න. අපි එතනට ගිහිල්ලා නැවත හම්බෙමු. කොත්මලේ කියන්නේ ස්වභාවික කඳුපන්ති වලින් වටවුණු ජනප්‍රවාද වලින් පිරුණු නගරයක්නේ. කොත්මලේ සුන්දරත්වය හරියටම අපිට පේන්නේ නියං කාලෙදී. කඩදොර විහාරය සහ නටබුන් වෙලා ගිය ගම නිරාවරණය වුණාම අපේ රටේ සමස්ත ජනතාවගේ උන්නතියට විශාල නිහඬ මෙහෙවරක් සිදු කරපු කොත්මලේ ගැන තොරතුරු බොහොමයක් දැන් අපිට දැක ගන්න පුළුවන්. අපි ආව කොත්මලේ ඩෑම් එක බලන්න. දැන් ටිකට් එකක් අරගෙන දැන් ටිකට් එක රුපියල් 10යි වැඩි හිටියකින් රුපියල් 10යි පොල්ලමෙක්ට. ඉතින් මේ බලමු එතන ගිහලා. ඉතින් මේ තියෙන අතුල්ල ගියාම අපි බලමු මේ තියෙන කෞතුකාගාරය. ඩෑම් එක බලන්න. මෙතන තියෙන සම්පූර්ණ ඩෑම් එක හදන කාලේ විවෘත කරන දවසේ එහෙම ගත්ත ඡායාරූපයක් හැම දෙයක්ම මෙතන අන්තර්ගත වෙලා තියෙනවා මේ කෞතුකාගාරය. ලස්සනට මේක පිළිවෙල තියලා තියෙනවා. මේ තියෙන්නේ කොත්මලේ කියන්නේ මේ මහවැලිගම ආශ්‍රිත වතුර බහලනේදී ආකෘතිය තමයි හදලා තියෙන්නේ. මේ අර ගෙවල් තියෙන විදිහ, මහවැලිගඟ බහින විදිහ ඒ විදිහට තමයි මේ තියෙන්නේ. එතන මේ තියෙන්නේ ආකෘතිය. මේ තියෙන කොත්මලේ වේල මේ තියෙන්නේ. එතකොට මේ වාන්දුරු ටික පැහැදිලි වික ලස්සනට ඉතින් කොත්මලේ ජලාශය ලස්සනට හදලා තියෙනවා. මේ වේල වැඩ කරන කාලේ හරිම ලස්සනයි. ඉතින් හරිම පිළිවෙල මෙතන තියෙන. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කොත්මලේ ආවොත් එන්න බලන්න. මේ තියෙන කොත්මලේ මහවැලි සෑය. විශේෂම දේ තමයි ඉතින් කොත්මලේ ඩෑම් එක හදනම කාලේ තමයි මේ මහවැලි සෑය අත්විවලමත් ඒ දවස්වල කියන මහවැලි සෑයත් ඒ කාලෙම තමයි දිගටම පටන් ගන්න තියෙන්නේ. දෙකම එකම කාලේ වගේ තමයි වැඩ කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ දියකදුරු ගණනාවක් එකතු වෙලා හැදෙන කොත්මලේ ඔය කිලෝමීටර් 70ක් පමණ දුර ගලාගෙන ඇවිල්ලා උලපනේ පොල්වතුර ප්‍රදේශයේදී මහවැලිගඟට එකතු වෙනවා. ඊට පස්සේ විශාල ජල කඳක් බවට පත් වෙලා මහවැලිගඟ විදියට ගලාගෙන යන්න පටන් ගන්නවා. ඉතින් මේ විශාල ජල කඳ හරස් කොට වේල්ලක් බැඳලා ජලය එකතු කිරීමට රජයේ පීවර ගන්නවා. කොත්මලේ ජලාශය තමයි අර පේන්නේ නැති. මේ පේන්නේ. මෙතෙන් තමයි රුබුම් මැදිරියේ කොත්මලේ ජලාශය. ඩෑම් එක අපි දැන් චුට්ටින් ඩෑම් එකට යන්න හදන්නේ. ඉතින් යද්දිත් ඔයගොල්ලෝ වීඩියෝ එකක් පෙන්නන්නම්. කොත්මලේ ඔය සහ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය අනුව 1961 දී කොත්මලේ වේල්ල ඉදිකිරීමට යෝජනා වුණත් ඊනියා කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ තමයි 1977 ඉඳන් 1983 අතර කාලයේ කොත්මලේ වේල්ල ඉදි වෙන්නේ. බලමු මෙතන යන්න දෙයිද කියලා. මේ ඩෑම් එක තමයි යන්න දෙන්නේ. නෑ දා. නාල පිටියේ. ඔව්. අපර ගන්න හරවන්න නෑ නෑ. නෑ පාත් තියෙන.
ඉතින් අපි ඇතුළු වුණා. අපේ නම්බර එහෙම ලියාගත්ත බයික් වල. දැන් ඉතින් මේ පේන කොත්මලේ වේල්ල. කොත්මලේ ජලාශයේ ජලධාර ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 544යි. ඒ වගේම උපරිම ජල සැපයුම තප්පරයකට ඝනමීටර් 761ක් පමණ වෙනවා. මේ කොත්මලේ වේල්ල කොන්ක්‍රීට් ආශ්‍රිත ගල් පුරවල තමයි හදලා තියෙන්නේ. දිග මීටර් 600ක් වන අතර උස මීටර් 87යි. මේ ඉදිකිරීම සඳහා ආසන්න වශයෙන් ගල් ඝනමීටර් 43 ලක්ෂයක් යොදාගෙන ඇති බව තහවුරු වෙනවා. ඒ වගේම කොත්මලේ වේල්ලේ පිටවානේ දොරටු 3ක් තියෙනවා. ජලය පිට කිරීමේ ධාරිතාවය තප්පරයකට ඝනමීටර් 5500යි. මෙහි ඇති අශ්වලාඩමක හැඩයෙන් යුක්ත කොන්ක්‍රීට් උමගේ දිග මීටර් 6954ක් වෙනවා. විස්කම්භය මීටර් 6යි. විදුලි බල ජනන යන්ත්‍ර 3ක් ඇති මෙම කොත්මලේ වේල්ල කටදොර හා තිස්පනේ කඳුවැටි අතර ඉදි කරලා තියෙනවා. ඉතින් රටටම විදුලිය සැපයුවත් මේ කොත්මලේ වේල්ල පිටුපස සැඟවිච්ච විශාල ශෝකාන්තයක් තියෙනවා. මෙම වේල්ල ඉදිකිරීමේදී වර්ග කිලෝමීටර් 6500ක් පමණ භූමි ප්‍රමාණයක් ජලයෙන් යට වුණා. පවුල් 3000ක් පමණ ජනතාවකට ඔවුන් ජීවත් වූ ගම්බිම් ඉඩකඩම් අතහැර ඉවත්ව යාමට සිදු වුණා. ඒ කාලේ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වුණු ගාමිණී දිසානායක මහතාගේ මවගේ පාර්ශවයේ පාරම්පරික මුල් නිවාසද විනාශ වූ දේපළ අතරට අයිති වෙලා තිබුණා. කඩදොර ශ්‍රී ප්‍රතිබිම්බාරාමය, මොරපේ බෝධිමාලකාරාමය, ඒ වගේම ග්‍රාම සේවා වසම් 16ක්, තේවතු 4ක්, පෞරාණික පන්සල් 18ක්, මොරපේ දේවාලය, හැදිනුවර මැදගොඩ පත්තිනි දේවාලය වැනි හාස්කම්මතය කියන දේවාලද මේ ජලාශයට යට වෙලා තියෙනවා. ඉතින් මේ සුන්දර කොත්මලේ ප්‍රදේශයේ ගම්වල විසූ සමහර ජනතාව පාරම්පරිකවම සියවස් 2කට අධික කාලයක් කොත්මලේ නිම්නයවට වාසය කරපු මිනිසුන් වූ නිසාම ඔවුන්ගේ මුල් ගම්බිම් අතහැර යාම ගොඩක් දුෂ්කරකාරයක් වුණා. වර්තමානයේ අද වෙනතුරුම ඔවුන් කොත්මලේ ජලාශයේ හිඳී යන කාලයට, ඒ කියන්නේ නියං කාලයට තමන්ගේ මුල් ගම්බිම් දැක බලා ගැනීමට පැමිණෙන බව පැවසෙනවා. ඒ කාලයේ මේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසා උන්හිටිතැන් අහිමි වුණු ජනතාවට රජය විසින් කලාවැව, උල්හිටිය, මාද්‍රෝය වැනි ජලාශ යටතේ සංවර්ධනය කරන මහවැලි කලාපවල ඉඩම් දී පදිංචි කරවනු ලැබුවා. One-day travelers. ඉතින් අපි දැන් ගමන අවසන් කරන්න ටික ටික පල්ලෙහාට එනකන් හිටියේ. ඉතින් කොහමද ඉබර කාලගුණයක් තිබ්බ ඉතින්. කිතුල් ගල එහෙම පහුවෙලා දී මෙතන මේ වංගුවේදී අපේ මෙයාළුවා වැටෙන බයික් එකේ ඉඳී මේ දැන් පොඩ කකුල් එහෙම තුවාලලා ඉතින් මේ වේකට හැන්ඩල් එකට වැදින්නේ නැති නේ මෙතනට ඔව් ඒක මොකුත් ඒක නෑ ඊරිලා වගේ නිකන් තියෙන්නේ පේන් පාරක් එක්ක ගහුණා හරි ඒක පේන් ගහන්න බෑ ටිකක් වෙලා තියෙනවා ඉතින් මේ රජට අදින්න බයිද බං ඒවලත් පරිස්සමෙන් ඉද්දි බයික් වල මේ පංගු වල වැස්ස වෙලා ඔයිල් එහෙම වැටලා තියෙනවා ඉතින් බලාගෙන ඉන්න නැත්තම් මේ අපි දන්නේ නැහැ නේ ඉතින් ප්‍රවේශමෙන් ඉන්න ඉතින් එහෙනම් ඉතින් අපි මෙතනින් අපි අද 12 භාගයේ කොත්මලේ වීඩියෝ එක ඉවර කරනවා